කැමතිම TikTok වීඩියෝ එක ඔයාගේ Android හරි Apple හරි ෆෝන් එකෙන් watermark ඇතුව හරි watermark නැතුව හරි download කරගන්න ක්‍රම දෙකක්. හරි මම ඉස්සෙල්ලා මේ වැඩේට මගේ ෆෝන් එකේ මගේ TikTok app එක open කරගෙන මේකට අවශ්‍ය කරන වීඩියෝ එකක් මම select කරගන්න ඕනේ. හරි මම මෙන්න මේ වීඩියෝ එක select කරගන්න මේ වැඩේට. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ වීඩියෝ එකේ ඔයාලට පහළ බලා ගන්න බලන් share icon එක දෙනවා. ඔයා මේ share icon එක click කරන්න ඕනේ. share icon එක click කරාට පස්සේ ඔයාලට මෙතන පහළින් බලා ගන්න පුළුවන් download කියලා option එකක් තියෙනවා. ඔයා මේක click කරන්න. ඔයා මේක click කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක download වෙනවා. එතන වෙනකොට වීඩියෝ එක download වෙලා ඉවරයි. ඔයාලට දැන් පුළුවන් මේක ඔයාගේ WhatsApp status දාන්න. එහෙම නැත්නම් WhatsApp වලින් හරි Messenger මේ ඕනම විදිහකින් ඔයාලට මේක share කරගන්න පුළුවන්. අපි දැන් අපේ අනිත් ක්‍රමයේ කතා කරන්න. ඔයාලා දැකලා තියෙන සමහරක් වීඩියෝස් වල මෙතන share icon එක click කරාට මෙතන download කියන option එක නැහැ. ඉතින් එහෙම වුණොත් මොකක්ද කරන්න කියලා ඔයා මේකේ දෙවණියට තියෙන option list එක බලාගන්න. more කියලා ගත්තී ඔයාගේ click කරන්න. ඒක click කරාට පස්සේ ඔයාලට මේ වීඩියෝ එකට අදාළව ගන්න link එක බලා ගන්න පුළුවන්. ඔයා මේ link එක copy කරගන්න. ඒකට ඔයාලට මෙතන දෙන copy button එක select කරගන්න පුළුවන්. හරි ඊට පස්සේ link එක automatically copy වෙනවා. ඊට පස්සේ ඔයා යන්න ඕනේ වගේ දෙන web browser එකකට. මම මෙතන select කරගන්නේ Google Chrome browser එක. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාලට කැමතිම web browser එකක් මේ විදිහට select කරගන්න. මෙතන ඔයා search bar එකේ search කරගන්න ඕනේ save from net කියලා. ඊට පස්සේ ඔයා මෙන්න මේ වගේ website එකකට අරන් එයි. ඔයාට මෙන්න මෙතන enter the URL කියන තැන ඔයාගේ තියෙන URL එක මෙතෙන්ට paste කරන්න පුළුවන්. ඉතින් ඔයාලට තම සරල දෙයක් ඔයා මේක උඩ touch කරගෙන long touch කරගෙන ඉන්න. ඊට පස්සේ ඔයාලට paste option එකේ ඔයා මේක paste කරන්න. ඊට පස්සේ මේක automatically process වෙන්න ගන්නවා. process වුණ නැත්නම් පස්සෙන් තියෙන ඊ තලයේ click කරන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලට වීඩියෝ එක යටින් පොඩි preview එකක් පෙන්නනවා. preview එක ඇතුළේ පොඩි වීඩියෝ එකක් පෙන්නයි. වීඩියෝ එක thumbnail එක. ඊට පස්සේ ඔයාලට ගන්න තියෙන්නේ ඔයාලට අවශ්‍ය කරන resolution එක select කරලා ඔයාලට මේක මෙතනින් download කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට බලන්න මෙන්න මේ විදිහට මේක automatically download වෙලා තියෙනවා.